එකම විදියට වෙනස් වෙනස් නම් ගොඩකින් ආපු වැගන්ආර් වාහන එපා වුණු අයට තමයි විශේෂයෙන්ම මේ වීඩියෝ එක. හැමෝටම ආයුබෝවන්. අපි අද කතා කරන්නේ Nissan Daze එක ගැන. ජපානයේ Nissan සමාගමෙන් හදපු Nissan Daze එක තමයි මේ ඔයාලා දකින්නේ. මේක ඊටාම හුරු බූටි සහ ලස්සන පෙනුමකින් හදලා ඉවරලා තියෙනවා. විශේෂයෙන්ම වාහනේ බාහිර පෙනුම ගොඩාක්ම වෙනස් කරලා තියෙනවා. මේගොල්ලෝ Nissan Daze එක හදන්න පටන් ගත්තේ 2013 අවුරුද්දේ ඉඳන්. ඒ අවුරුද්දේ ඉඳලා 19 වෙනකම්ම කලින් පරණ මොඩල් එක ආවට 19න් පස්සේ බොඩි කන්ඩිෂන් එක ගොඩක් වෙනස් කරලා අලුත් මොඩල් එකක් විදිහට Nissan Daze එකේ වල තියෙනවා. මේකේ විශේෂයෙන්ම කියන්න ඕන 2021 අවුරුද්දෙන් පස්සේ S-Hybrid කියන සිස්ටම් එක මේගොල්ලෝ ඇඩ් කරලා තියෙනවා. ඒකෙදි ගොඩාක් ෆියුල් කන්සම්ප්ෂන් එක වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ ලීටර් එකකට කරන තෙල් ප්‍රමාණය ගත්තොත් එහෙම ලීටර් එකකට කිලෝමීටර් 30ත් 25ත් අතරේ කරන තත්යකටම S-Hybrid සිස්ටම් එක දියුණු කරලා තියෙනවා. ඒ වගේම තමයි සිටි ඩ්‍රයිව් එකේදී එන්ජින් එක ඕෆ් කරලා බැටරි එකෙන් එන්ජින් එකට කරන්ට් එක දීලා ස්ටාර්ට් එකේ තියාගෙන ඉන්න හින්දා සිටි ඩ්‍රයිව් එකේදී ගොඩක් ට්‍රැෆික් වෙලාවක පාරේ ගමනක් යද්දී ඔයාලට තෙල් ඉතුරු කරගන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. මේකේ 660cc එන්ජින් එකක් තියෙනවා. 3 සිලින්ඩර් එන්ජින් එකක්. ඒ වගේම මේකේ වොට් 500ක වගේ පොඩි ලිතියම් බැටරියක් තියෙනවා. ඊට අමතරව වාහනයේ සාමාන්‍ය විදිහට වොට් 12 ඇම්පියර් 65 බැටරි එකක් තියෙනවා. මෙයාගේ ඇම්පියර් 65 බැටරි එකෙන් නම් කරන්නේ හෙඩ්ලයිට්, එතකොට වාහනේ ස්ටාර්ට් අප් එක අරන් දෙන ඒ වගේ දේවල් ටිකක් තමයි. ඊට අමතරව වොට් 500 ලිතියම් අයන් බැටරියෙන් තමයි මෙයා ඔටෝ ස්ටොප් එක වෙලාවට එන්ජින් එක ස්ටාර්ට් එකේ තියාගන්නේ. මේකේ ඩෑෂ්බෝඩ් එක බැලුවොත් එහෙම හරිම ප්‍රීමියම් ලුක් එකක් තියෙන්නේ. මේක ඩුවල් එයාර් බෑග් වාහනයක්. ටච් AC පැනල් එකක්. පෝවේ කැමරාස්, ඒ වගේ මල්ටි ෆන්ක්ෂන් ස්ටීරින් වීල් වගේ තියෙනවා. හරිම දේසියෙන් ඩ්‍රයිව් කරන්න පුළුවන් විදියට ස්ටීරින් වීල් එක ග්‍රිප් එක එහෙම හරි සොෆ්ට් විදියට හදලා තියෙන්නේ. මේකේ ඔරිජිනල්ම පෝවේ කැමරාස් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ කී එක දාන්න කැබි හෝල් එකක් එනවා. පිටිපස් ෂීට් එක ගත්තොත් එහෙම හොඳට ඩෙක් ස්පේස් තියෙන වාහනයක්. දෙන්නෙත් නම් හරියම දේසියෙන් ඉඳන් යන්න පුළුවන්. හදිස්සියකෙත් තුන් දිනටත් යන්න පුළුවන්. ඉස්සරහා ෂීට් එකෙත් හොඳට මිඩ තියෙනවා. ආම් රෙස්ට් එක ඇවිල්ලා තියෙනවා. පුෂ් ස්ටාර්ට් ඔප්ෂන් එකත් එක්ක ආපු ඔක්කොම සේෆ්ටි ඔප්ෂන් ඔක්කොමත් එක්ක තියෙන වාහනයක්. අපි මේකේ පොඩි රයිඩ් එකක් ගිහිල්ලා බලමු. මේක හරිම ලේසියෙන් ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. ඒක හරිම ලේසියෙන් මේන්ටේන් කරගන්න පුළුවන් වාහනයක්. ඉස්සරහා view එක එහෙම ගත්තත් හොඳටම හොඳයි. උස අඩු කෙනෙක්ට උනත් උස වැඩි කෙනෙක්ට උනත් හරිම ලේසියෙන් ඩ්‍රයිව් කරන්න පුළුවන්. සයිඩ් මිරර්ස් උනත් පිටිපස්ස හොඳට බලා ගන්න පුළුවන් විදිහට ජපාන් තාක්ෂණයේ උපරිමයෙන්ම දීලා තියෙනවා. මේක හොඳ පිකප් එකක් තියෙන වාහනයක්. 660cc වුණාට හොඳටම වාහනේ පිකප් වෙනවා. රිවර්ස් කැමරා එකත් පෝවේ කැමරාවත් වැඩ කරන හින්දා හරිම පහසුයි. මේ යාලා දකින්නේ Highway Star කියන බ්‍රෑන්ඩ් එකෙන් තමයි මෙයාලා වාහනේ බ්‍රෑන්ඩ් කරලා තියෙන්නේ. මේකේ පිටිපස්ස ගත්තොත් එහෙම හරිම ලස්සන ටේල් ලයිට් එකක්, සිග්නල් ලයිට් එක ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව ලස්සන ස්පොයිලර් එකකුත් තියෙනවා. ඒකෙන් මේකේ වාහනේ ස්පෝර්ටි ලුක් එක තවත් වැඩි කරලා තියෙනවා. පිටිපස්සෙත් පාකින් සෙන්සර් තියෙනවා. රිවර්ස් සෙන්සර් වැඩ කරනවා. මේකේ විශේෂයෙන්ම ඕන කෙනෙක් දැකපු ගමන්ම මේ ටේල් ලයිට් එක හරිම ලස්සන ඩිසයින් එකකින් හදලා තියෙන ටේල් ලයිට් එකක් තියෙන්නේ.
ඔන්න ඔය වගේ ඔප්ෂන් ටිකක් තමයි තියෙන්නේ. තව දෙයක් තමයි මේකේ ඇලෝ වීල් එකත් හරිම ලස්සනයි. ඇලෝ වීල් එකත් Nissan Days එකටම ගහපු ඇලෝ වීල් එකක් තමයි තියෙන්නේ. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකත් හොඳ හින්දා වලවල් තියෙන පාරක උනත් පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. මේකේ වින්කර් මිරර්ස් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම පවර් මිරර්, පවර් ෂටර්ස් ඒ ටික තියෙනවා. පිටිපස්සෙන් පැත්තෙන් දැක්කත් හරිම ස්පෝටි ලුක් එකකට ආපු වාහනයක් ඉඳලා ගොඩාක් අය මේ වාහනේට ආසයි. එහෙනම් ඔය ටික තමයි ඔයාලට විස්තර ටික අපිට ගේන්න ඕනුනේ. එහෙනම් අපි වාහනේ ගොඩක් විස්තර කතා කරා. ඔයාලත් මේ වගේ වාහනයක් මිලදී ගන්න ඉන්නව නම් මේ වීඩියෝ එකෙන් දැනුවත් වුණු දේවලුත් අරගෙන හොඳට හොයලා බලලා වාහනේ මිලදී ගන්න. ලංකාවේදී මේ වගේ වාහනයක් 2023 26 කාලය අතරේ වාහනයක් $75,000 ඉඳලා 85 වෙනකම් මිරවල වලට ගන්න පුළුවන්. මේක ඉම්පෝර්ට් කරලා තියෙන SHK Auto Importers මොරටුව ආයතනයේ ඔයාලට අපිව සම්බන්ධ කරගෙන මේ වගේ වාහනයක් ලංකාවට ගෙන්වා ගන්න පුළුවන්. අපිට මේ වගේ වීඩියෝස් තවත් ඔයාලට අරගෙන එන්න channel එක subscribe කරලා, like කරලා, comment කරලා, share කරලා අපේ වීඩියෝස් කරන අඩුපාඩු තියෙනම් ඒවත් කියලා අපිට support එකක් දෙන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම ජය වේවා. Ladies and gentlemen.